ඔව් අත පිච්චුණා. බලමු දැන් අබාන්ස් එයාර් ෆ්‍රයි එක. ලීටර් 4. මේක තියෙනවා. ඔන්න අබාන්ස් එයාර් ෆ්‍රයි එක තියෙනවා මෙතන. ලීටර් 4ක භාජනයක් එනවා. මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ ඔයගලන්ට මේ දැල තියෙනවා. මේකට අපිට දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයගලන්ට දැල දාගන්න තියෙනවා. මේ දැල දාලා මේ කුට්ට තමයි ඔයගලන්ගේ චිකන් හරි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හරි ඕනනම් දාගන්න පුළුවන්. ඒතකොට චිකන් වගේ දෙයක් මේ කුට්ට දැම්මම තෙල් ටික බේරිලා පල්ලෙහාට වැටෙනවා. ඒක මෙතන තියෙනවා ටයිම් එක ඕගොල්ලන්ට. මෙතන තියෙනවා ටෙම්පරේචර් එක. මෙතනින් උෂ්ණත්වයත් මෙතනින් වෙලාවත් ඔයාලට හදාගන්න පුළුවන් කරගන්න පුළුවන්. ඒ වගේමයි මෙන්න මෙතන දාලා තියෙනවා ටයිම් එකයි උෂ්ණත්වය අපිට හදාගන්න ඕන දේවල්. චිකන් වල ඩ්‍රම් ස්ටික් වලට වගේ දේවල්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වලට දේවල්, මාළු වලට වගේ දේවල්, ভেජිටබල් එක නෙලෝලු වගේ දේවල් කරගන්න ඕන මේක එක එකට අපිට දාලා තියෙනවා. ඒක ඇතුළට වහගන්න අපි දාන ටිකත් එක්ක දාලා. ඊට පස්සේ ඔයගලන්ට මෙතනින් අවශ්‍ය උෂ්ණත්වය අපිට හදාගන්න පුළුවන්. අපි කිව්වෝ නිකන් දාලා වශයෙන් අපිට සෙල්සියස් එක 200ක් වෙයි කියලා හදාගත්ත. මෙතනින් ඔයගලන්ට ටයිම් එක හදාගන්න පුළුවන්. ටයිම් එක හදාගත්ත ගමන් මේක රත් වෙන්න පටන් ගන්නවා. මේ රත් වෙන්න පටන් ගන්නවත් එක්කම මේකේ ලයිට් එකත් එක්ක හොඳටම යනවා. අපිට අතට අවශ්‍ය විදිහට මේක මේ විදිහටම බලා ගන්න පුළුවන්. මේක ඊළඟ විශේෂතාවය තමයි අපි මේක ඕනම වෙලාවක අරින්න පුළුවන්. මේක ඇරියා කියලා කිසිම ප්‍රශ්නයක් අපිට කරන්ට් වැදීමක් නැහැ. අපිට ආයේ සම්පූර්ණ එක වහපු ගාම ආයෙ වැඩ කරන්න රීසෙට් වෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට උතන මේ වගේ ඕනම කෑමක් හදාගැනීමේ හැකියාවක් තියෙනවා තෙල් නැතුව. චිකන්, කට්ලට්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ඕනම දෙයක් අපිට පුළුවන් මේකෙන් කරගන්න. ඒ වගේම අපිට මේක පුළුවන් සම්පූර්ණයෙන්ම එයාර් ෆ්‍රයි මූඩ් එක, රෝස්ට් මූඩ් එක, රීහීට් මූඩ් එක, ටෝස්ට් මූඩ් එක ඒ සියලු දේවල් කරන්න පුළුවන්. මේ වගේ අපිට අදින්න පුළුවන්.